මම අර කිව්වද WhatsApp එක යවුව දැක්කද? අනේ thank you මට thank කරන්න මම කතා කළේ. මේ තව මොකුත් තියනවද මේ අපි අර වැඩේ නැගලා ගියා නේද? හොඳයි නේද වැඩේ? ඒක ටොප් එක හොඳයි. අන්න ඊයේත් මම හොඳ මේ නෑ මම කායි දෙන්නේ නැහැ මෙයාව ඒක. අනේ sorry very sorry ඒක මේ මම හැබැයි ඒක ඔයා කෙලින් කතා කරනවා බය වෙනුන්නේ නැහැ දෙයියන්ගේ පිටින් අපි කවුරු මේ ඔයා හිතන්නේ අපේ කැන්ඩිඩේට් වෙන්න ඕනේ කවුද මෙයා? ඔයාගේ මත ඔයා මගේ පර්සනල් මං කියන්නේ මෙහෙම නේද මෙතන සජිත් දැන් සජිත් දැන් මං කතා කරපුවාම ටිකක් පහළ මට්ටමේ සෑහෙන මේ ප්‍රතිචාරයක් තියෙනවා සජිත් කියලා කතාවක් යනවා. ඒ සජිත් කියලා කියන්නේ මේ සජිත් ඇත්තටම සර් මේ ලොකු දෙයක් කැපැසිටියක් නැහැ මොකද නෑ ඔළුවේ මුකුත් නෑනේ. අනිත් එක මේ කිලි මහරජා හදපු එකන්නේ තියෙන්නේ මේ සමාජයේ. ඒක තමයි ඩේන්ජර්. ඒක කියන්නේ මේ කිලි කියන්නේ දැන් අපි අර එක ලෙඩක් දීලා ඒකට මේක මේ මුළු රටම කිලිට පාවා දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒකයි මම හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් මේ මෙයා නැතුව දිනන්න බෑ. නෑ මේ නැතු දිනන්න බෑ නෙවෙයි මං කියන්නේ යා නැතුව පුළුවන්. නමුත් බොහෝ විට මට පේන්නේ දැන් මේ හුඟක් අය සජිත්ට සපෝට් කරන්නේ එලි පිට රනිල්ට විරුද්ධ වෙන්න බැරි නිසා. අන්න ඒකයි. රනිල් විරෝධය නිරූපණය වෙන්නේ සජිත්ට පක්ෂපාතීත්වය. නැත්තම් මේ සජිත්ට පක්ෂනේ හැබැයි මං හිතනවා දැන් මේ දැන් කරු ජයසූරිය වගේ මිනිස්සෙකින් ටිකක් නිවිච්ච මිනිස්සෙක් කරු කියන්නේ ලොකු මේ විරෝධාර චරිතයකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ ලොකු මතභේදයට තුරු දුන්නේ හැම ලොකු දර්ශකයකුත් නෙමෙයි. මම මිස්ටර් අමල් මම සජිත් එක්ක ළඟම වැඩ කරලා තියෙනවා. කැපැසිටියක් නෑ ලොක්කා කිසිම. ඒ කියන්නේ මෙයා ඒ දණ්ඩ වලින් ඇවිදිනවා අර බොරු චීප් පබ්ලිසිටි පස්සේ යනවා. එයා හොඳ මිනිහෙක් වෙන්නේ. නමුත් එයා කරන වැඩ එයා හොඳටම තේරෙනවා. එයාව කන්ට්‍රෝල් කරන්නේ කිලි අර මේ කවුද මේ මෛත්‍රී ගුණරත්නයි මේ කට්ටිය තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒක තමයි තනි තීරණ ගන්න බෑ යාට. නමුත් ඒකට මොලේ ගන්න තීරණ ගන්න කැපැසිටියක් නැහැ සර්. ඔව් එයා සල්ලි ගොඩාක් වියදම් කළේ කොහේ ඒක හදලා ඉවරයි. මෙයා මීඩියා එකෙන් සිරස හදනවා හැමදාම දාලා හැමදාම කරනවා. හැබැයි ඒ වුණාට වැඩි දින මේක සිරස කවුරු කාට හරි සපෝට් කරනවා නම් හැමදාම පෙරතලා තියෙනවා. ඒක වැඩි හැමදාම පෙරතයි. කොටින්ම කියනවා නම් සිරස අපේ ක්‍රිකට් මැච් එකක් සිරස විකාශනය කරොත් අපි ඒකත් පරාදයි. ඒක කිව්වනම් මාව කයිමු ඇත්තට නියමයි. ඔව් ඒක නෑ. මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ඔබතුමාට කියන්න බලන්න මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් විකාශනය කරත් අපි ඒක පරදිනවා. උන් හැබැයි ඒකට එකක් කියනවා උන් ගිය පාර උන් අර මෛත්‍රීට සපෝට් කළා මෛත්‍රී දින්නානේ. නෑ ඒක මෛත්‍රීට සපෝට් කරේ ඒගොල්ලෝ මෛත්‍රීට සපෝට් කරන්නේ මේ ජනතාවගේ රැල්ල ආපුවම ඒගොල්ලන්ට අතර කරන්න බැරුණා. ඒගොල්ලෝ 2015 ඒගොල්ලෝ හිටියේ මහින්දට පැත්තේ. ඒගොල්ලෝ මේ යහපාලනය වෙනුවෙන් පෙනී හිටියේ යහපාලනේ දින්නට පස්සේ. අනිවාර්යෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ සුසාර දිනාල් තනිකර හිටියේ මේ මහින් පොයේ දවස් ප්‍රෝග්‍රෑම් කර ඉන්නට පස්සේ මේගොල්ලෝ ටක් ගාලා පහුවෙන්න ආව මේ අනිත් පැත්තට සෙට් වෙනවා. ඔය කිලි මේ මේ කවුද රනිල් ලොක්කාගෙන් ඉල්ලුවානේ මේ ලයිව් ස්ට්‍රීම් මන්ත්‍රී දුර 3ක් ඒක බැරිුණා කියලා ඒක තමයි කේස් එක. ඉතින් හැබැයි වැඩේ තියෙනවා දැන් රනිල්ගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ගේ මේ අද මිනිස්සු අතර සමාජගත වෙලා තියෙනවා මේ මිනිස්සයා දාලා මේ මිනිස්සයාට ඡන්දය ගන්න බැරියයි කියලා. ඔව් අන්න ඒක කියන්නේ ඡන්ද පොලට කවුරුත් දෙන්නේ නැහැ කියලා. ඡන්ද පොලට මිනිස්සු නැහැ කියලා. මට මේ රනිල්ට ගහන්න සජිත්ට ගහන්න මට කිසි කාගෙවත් මේක නැහැ. මම ඔහේ ගහනවනේ. ඉතින් මේ පුළුවන් නම් මට එවන්න මේ අපි එහෙමනොත් අපි සුමන්දිරන් වගේ මිනිහෙක් දාලා දාමු නඩුවක්. මූලිකයි ලංකා ජනතාව අගතියට උනායි පත් උනායි.